JVP කාර්යෝ මේ රටට කරපු විනාශයෙන් අබමල් රේණුවක තරම් ඊටාම පොඩි කොටසක් මම හිතුවා මේ වීඩියෝ එකෙන් ගේන්න. ඉතින් අපේ රට ඊටාම දියුණු රටක් වෙන එක සම්පූර්ණයෙන්ම වැළැක්ුවේ JVP කාර්යෝ. වරාය ගුවන්තොටුපොළ මේවා දියුණු වෙන එක අලුතින් මේවට පර්යන්ත ඉදිවෙන එක නැවැත්තුවේ JVP කාර්යෝ. ආයෝජකයෝ ලංකාවට ඇවිල්ලා අපි දන්නවා ජේම්ස් පැකර් වගේ දැන් ලංකාවේ සල්ලි තියෙන මිනිස්සු ඉන්නවා විශාල මුදල් ලක්ෂ දැන් එක මගේ පන්තියකට ආපු කොළඹ මහත්මයෙක් කීවා එයා ලක්ෂ 280ක් එක දවසේ පෙරදුනා කියලා කැසිනෝ සෙල්ලම් කළා එක දවසේ ලක්ෂ 280ක් එයා පෙරදුනාලු කියලා කිව්වා. එතකොට මේ සල්ලි පෙරදුනේ කොහෙද? සිංගප්පූරුවේ. හරි. එතකොට දැන් ජේම්ස් පැකර් වගේ විශාල දැවැන්ත මේ කැසිනෝ ක්ෂේත්‍රයේ හිටපු ආයෝජකයෙක් ලංකාවට ගෙනාවා මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඉතින් ඒ ආයෝජකයව එලවන්න ප්‍රමුඛතාවයේ ගත්තේ මේ JVP කාර්යෝ. අරගෙන ඒ මිනිස්යාව එලෙව්වා විශාල රැකියා ප්‍රමාණයක්. රැකියා දහස් ගාණක්. එතකොට ඒකේ තියෙන වාසිය තමයි ලංකාවට අඩු ගානේ ලංකාවේ මිනිස්සු ගිහිල්ලා මේ සල්ලි තියෙන මිනිස්සු කැසිනෝ සෙල්ලම් කළා ඒවා ඒ පරදින සල්ලි ලංකාව ඇතුලේ සංසරණය වෙනවා ලංකාවේ රැඳෙනවා. එතුමා ඒ ව්‍යාපාරය ලංකාවේ පටන් ගත්තා. නමුත් දැන් අර මම හිතන්නේ එවැනි ඒ සමාන ව්‍යාපාරයක් අර ඉන්දියාවේ නළුවෙක් ඇවිල්ලා මෙයා විවෘත කරා අනුර දිසානායකලා මේ ආණ්ඩුවේ. හරි. ඉතින් ඒ වාගේ රටේ සංවර්ධන වැඩ වෙනකොට අකුල් හෙළුවේ ඒවා කඩා කප්පල් කෙරුවේ මේ JVP කාර්යෝ එහෙමයි. අපි දන්නවා වරාය නගරය වගේ ස්ථානයක් එක මර්මස්ථානයක් ආර්ථික මර්මස්ථානයක් ඒක දියුණු වෙන එක වලක්ුවේ මේ වර්තමානයේ කවුද දැන් මේ වෙනකොට මේක ඉදි වෙලා ඉවර වෙලා ඒක ඉදි කිරීම අවසන් කරලා ආර්ථික කටයුතු ආර්ථික මෙහෙයුම් ආරම්භ කරන්න තිබ්බ එක තමයි තාම මුකුත් කරගන්න බැරි වෙලා තියෙන්නේ වරාය නගරයේ. ඉතින් අපේ ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අක්කර 500 ගානක ප්‍රමාණයක් අතිරේක ඉඩමක් අතිරේකව අපේ භූමියට මේ ලංකාවට භූමියට එකතු කරා. ඒ වගේම ඒක එකතු කරේ ආර්ථික වශයෙන් ඊටමත් ඉහළ වටිනාකමක් තියෙන ප්‍රදේශයක වීම තමයි ඊටම වැදගත් වෙන්නේ. එතකොට මේවා දිනු කරන්න දුන්නේ නැත්තේ JVP කාර්ය. අධ්‍යාපන ධවල පත්‍රිකාව කියලා අද අපි දන්නවා විශාල වශයෙන් අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාව නිව්සීලන්ඩ් ඒ වගේ රටවල් වලට ලංකාවේ විශාල ප්‍රමාණයක් ඇදිලා යනවා. එතකොට ඒ අනාගතය ඒ කාලේ දැකපු ජේ.ආර්. ජයවර්ධන මේ ආණ්ඩුවෙන් තමයි ඒ අධ්‍යාපන ධවල පත්‍රිකාව ගෙනාවේ. එතකොට ඒ පත්‍රිකාවේ තිබුණ වගන්ති ටික ක්‍රියාත්මක කරා නම් අද ලෝකේ විශාල සෙනගක් ලංකාවට විශාල ආදායමක් බවට පත් කරගන්න තිබුණා. ඒ ආදායම් ගේන අධ්‍යාපනයක් ලංකාවේ දියුණු කරන්න තිබුණා. අපිට පෞද්ගලික විශ්වවිද්‍යාල ඉදි කරලා ඒ වගේ ගුණාත්මක භාවය වැඩි කරලා ඒවා ලෝකේ ශ්‍රේණිගත කිරීම මට්ටමට ගෙනල්ලා ඒ වගේ දැවැන්ත දියුණුවක් ඇති කරා නම් අපි දන්නවා අපේ ලංකාවේ ඉන්නවා ඉගෙන ගන්න ඉතාමත් දක්ෂ කට්ටිය. ඒගොල්ලන්ට විශාල රැකියා ප්‍රමාණයක් ඒ උගත් ක්‍රවුඩ් එකට උගත් මිනිස්සුන්ට විශාල රැකියා ප්‍රමාණයක් ලබා ගන්න තිබ්බ අවස්ථාව තමයි ඒ JVP කාර්යෝ නවත්තලා දැම්මේ. එතකොට අපි දන්නවා උතුරු නැගෙනහිර මේ ජනවාර්ගික අර්බුදය. ඒතර ඒකෙන් අපේ රටට වෙච්ච ආර්ථික හානිය ජීවිත හානි මෙච්චරයි කියලා කියන්න බෑ. ඒ LTT කාර්යෝ ආයුධ සන්නද්ධ අරගලයක් පටන් ගත්තේ සම්පූර්ණයෙන්ම JVP එක පූර්වාදර්ශයට අරගෙන. JVP එක දකුණේ ඊනියා ප්‍රශ්න මතු කරනකොට LTT කාර්යෝ උතුරේ ඊනියා ප්‍රශ්න මතු කෙරුවා. එතකොට අපි දන්නවා JVP කාර්යෝ කෙරුවේ මේකේ ඉන්නේ හුඟක් අඩු කුලේ එවුන්. එතකොට උන්ගේ පඩත්තර වැඩ තියෙනවනේ අඩු කුලේ උන්ගේ. හරි. එතකොට මෙව්වා කියනකොට සමහරුන්ට තද වෙනවා. තද වුණාට ඉතින් කරන්න දෙයක් නැහැ. මේ ඒ කරපු කඩප්පුලි වැඩ තමයි කියන්නේ. හරි. එතකොට මේ මොකද ඔය උසස් කුලවල මිනිස්සු ඒ වගේ පහත් වැඩ කරන්නේ මේ. එතකොට මේ දැන් හමුන් ගිහිල්ලා ඔය ගෙවල් වල ඉන්න ගෑල් ළමයි දූෂණය කරන ඒවා හරි බඩදරු අම්මලා දූෂණය කරන ඒවා හරි මිනි මරණ ඒවා කරේ උන්ගේ මේ හීනමානයේ එක ප්‍රධාන හේතුවක්. එතකොට මේ හීනමානයෙන් පෙලිච්ච සෙට් එකක් තමයි ඔය JVP එකට නමාගෙන ඉන්නේ. හරි. ඉතින් මේ පොල් බූරු උන් අය මෙලෝ විඥානයක් මෙලෝ විචාර බුද්ධියක් එහෙම තියෙන උන් නෙමෙයි. ඉතින් මේ මොලයක් කියන එකක් ගෑවිච්ච තැනකවත් නැහැ. ඉතින් උන් ඕන කඩප්පුලි වැඩක් කරනවා උන්. ඒකයි උන්ගේ වැඩේ තියෙන්නේ. දැන් අපිට ගිහිල්ලා ඉවර වෙලා ට්‍රාන්ස්ෆෝමර් එකක් ගෙනි තියන්න කිව්වොත් එහෙම අපිට කාගේ හරි මේ
වත්තකට පැනලා කෙහෙල් ටික කපලා දාන්න කියලා කිව්වොත් එහෙම කාගේ හරි කුඹුරක් උඩින් හරක් ටිකක් යවන්න කියලා කිව්වොත් ඒ වගේ වැඩ අපිට කරන්න බෑනේ කොහේ හරි එහෙම නැත්නම් ඇනිකට් එක මේ ගලවලා කුඹුරු මැද්දේ යවන්න කියලා කිව්වොත් එහෙම හරි මේ පැහිලා මේ බර වෙලා තියෙන කුඹුරක් මැද්දෙන් ඇනිකට් එක කඩලා යවන්න කියලා කිව්වොත් ඒ වගේ වැඩ අපිට කරන්න බෑනේ කවදාකවත් උන් කරනවා වුණාට. ඉතින් ඒ තමයි JVP කියන්නේ. ඉතින් මේ ඒ වගේ මුන් මේ රටට කරපු ආර්ථික විනාශය මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එතකොට දැන් හම්බන්තොට වරාය අපි දැක්කා. දැන් මේ වරාය ඉදිකරේ කවුද? ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. එතුමා මේ රටට ආදරේ නිසා. දැන් මේ වගේ ප්‍රතිලාභ මුළු රටටම නෙන්නේ. මේ වගේ රැකියාව කරන්නේ ලංකාවේ මිනිස්සු. එතකොට මේකෙන් එන කරන ව්‍යාපාර වලින් මේ ලාභ ලබන්නේ මේ එක දායකත්වයේ වෙන්නේ ආර්ථිකයට. ඉතින් මේක මොකද කරේ? විකුණලා දැම්මා. ඉතින් ඒකට විකුණන්න අවශ්‍ය කරන පසුබිම හැදුවේ කවුද? JVP කාරෝ. ඉතින් මේක විකුණන්න යනකොට බොරුවට මේ යක්කුත් නිකන් පාරට බහැලා මේවට විරුද්ධයි වගේ උද්ඝෝෂණයක් දෙකක් කරලා නමුත් ඒක විකුණන්න ඇරලා ඉන්නවා රනිල් වික්‍රමසිංහ ගෙනාවේ කවුද? JVP කාරෝ. එතකොට යහපාලනයෙන් වෙච්ච සමස්ත ආර්ථික පරිහානිය මේ පාස්කු ප්‍රහාරය ඇතුළුව සමස්ත ආර්ථික පරිහානියට වගේ යන්න ඕන කවුද? JVP කාරෝ. ඉතින් මේ වගේ මේ රටේ ආර්ථිකයේ දණින් වැට්ටුවේ හැම වෙලාවකම JVP කාර්යෝ. දැන් ප්‍රේමදාස ජනාධිපතිතුමාට කියලා අපිට තව ගාර්මන්ට් ෆැක්ටරි 100ක් 200ක් හදාගන්න තිබ්බ එක නැවැත්තුවේ කවුද? JVP කාර්යෝ. එතකොට එතුමාට කියලා ප්‍රේමදාස ජනාධිපතිතුමාට කියලා තව ගෙවල් 50000ක් 60000ක් හදලා දුප්පත් මිනිසුන්ට දෙන්න තිබ්බ අවස්ථාව නැති කිරුවේ කවුද? JVP කාර්යෝ. එහෙනම් මේ නායකයෝ කරපු කිසිම වැඩක හොදක් දැක්කේ නැති මේ කඩප්පුලි කාලකන්ණි මේ රටේ සමස්ත ආර්ථික පරිහානියට වග කියන්න ඕන මම මේ ප්‍රකාශ කරුවේ ඊටාම අල්පයක් මුන් මේ රටට කරපු ආර්ථික විනාශයේ අබමල් රේණුක තරම් ප්‍රමාණයක් පමණයි. ගරු සිරිමාව බණ්ඩාරනායක මැතිණිය මේ රටේ දැවැන්ත සංවර්ධනයක් මේ රටේ දේශීය ව්‍යාපාර දේශීය කෘෂි කර්මාන්තය ඒ වගේ දේවල් දියුණු කරන්න දැවැන්ත වැඩපිළිවෙලක් කරමින් ඉන්නකොට තමයි ඔය 71 කැරැල්ල ගෙනල්ලා මේ රට එදා ආර්ථික වශයෙන් දණින් වැට්ටුවේ. ඉතින් ඒ කරපු විනාශයන් ඒ කාලේ හිටපු මිනිස්සු දන්නවා. ඉතින් ඒ පිළිබඳවත් මම ඉදිරියේදී විග්‍රහයක් ගේන්නම්. මේවා ටිකක් අහලා ඔළුව පොඩ්ඩක් පාදගෙන මේ රටේ වැඩ කරන මිනිස්සු වෙනුවෙන් මේ ජාතිය ආගම වෙනුවෙන් වෙනු හිටින කඳවුර තමයි රාජපක්ෂලා මේ රටේ. ඒ මිනිස්සු හොරු නෙමේ ජාතිකවාදී මිනිස්සු. ඒ මිනිස්සු කරපු හැම වැඩකම අපිට දවස් ගාණක් කතා කරන්න පුළුවන්, මාස ගාණක් කතා කරන්න පුළුවන්. ඒ මිනිස්සු කරපු වැඩවල ආර්ථික ප්‍රතිලාභ. ඒ නිසා ඒගොල්ලොත් එක්ක එකතු වෙලා මේ රට ඉස්සරහට ගෙනියන්න වැඩ කරන කණ්ඩායමට රට බාර දෙන්න නැවත වතාවක් හැමෝම මම කියන්නේ මේ JVP කාර්යොත් එක්ක උඹලා දැන්වත් තේරුම් අරගෙන මේ රටට ආදරේ නම් උඹලගේ රට ගැන හැඟීමක් තියෙනවා නම් මේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා මේ රට ගොඩනගන්න එකතු වෙලා එහෙම නැතුව මේ JVP කාර්යෝ කවදාවත් රට හදන්න උන්ට මේ රට ගැන කවදාවත් දැක්මක් තිබෙන්නේ නැහැ. ඉතින් JVP කාර්යෝ ඇත්තටම මොනවද මේ කරන්නේ? ඇත්තටම මොනවද මේ කරන්නේ කියන එක ගැන මම තව වීඩියෝ වලින් ඉදිරියේදී පැහැදිලි කිරීම කරන්න. මේව ගැන පොඩ්ඩ දැනුවත් වෙන්න. මම මේ කියන්නේ ඇත්තද බොරුද කියලා විමසලා හොයලා බලන්න. මම මේ කියනවටම පිළිගන්නේ නැතුව තව ඔය පරණ මිනිස්සු ඉන්නෝනේ. එයාලගෙමුත් අහලා බලන්න මම මේ බොරුද කියන්නේ කියලා.